මෙච්චර ගණන් ෆෝන් එකක් ලක්ෂ 3ක් 4ක් වෙනවා. මිනිස්සු පොලිමේ ඉඳලා ගන්න ඇයි? අද Apple ගැන නෙමෙයි බ්‍රෑන්ඩින් ගැන ඉගෙන ගමු. Apple ෆෝන් එකක් ගන්න මිනිස්සු ඒකේ ප්‍රොසෙසර් එක කම්පෙයාර් කරලාද ගන්න. එහෙම නැත්නම් මෙගාපික්සල් එක කම්පෙයාර් කරලාද? සමහර අය නම් මෙගාපික්සල් කම්පෙයාර් කරනවා. ඒත් ගොඩක් අය Apple ෆෝන් එකක් ගන්නේ ඒකේ තියෙන ෆීලිං එකකින් හින්දා. Apple ප්‍රොඩක්ට් එකක් ඕපන් කරන එක්ස්පීරියන්ස් එකත් ඒකේ බොක්ස් එකේ ඩිසයින් එකත් ඒකේ ස්ටෝර් එකේ තියෙන එක්ස්පීරියන්ස් එකත් කස්ටමර් සර්විස් එකත් ඒක වෙනම ෆීලිං එකක් වෙනම ලෙවල් එකක්. ඒක තමයි මාකටිං කියන්නේ. මතක තියාගන්න. බ්‍රෑන්ඩ් එකක් කියන්නේ ආය කම්පැනි තියෙන ලෝගෝ එක නෙමෙයි. ඒක තමයි මිනිස්සු ඔයාගේ ප්‍රොඩක්ට් එකකින් ෆීල් කරන දේ. එහෙම නැත්නම් බිස්නස් එක ගැන ෆීල් කරන දේ. හෙට බිස්නස් එකට ගියාම මේ ප්‍රශ්නය අහන්න. මගේ කස්ටමර් ප්‍රොඩක්ට් එක මතක තියාගන්නවද නැත්නම් එක්ස්පීරියන්ස් එක මතක තියාගන්නවද? පල්ලෙහා කමෙන්ට් කරන්න. ඔයා කැමති බ්‍රෑන්ඩ් එක මොකක්ද? අද ඉගෙන ගත්ත දේ හෙට බිස්නස් එකට ඇප්ලයි කරලා බලන්න. Learn, apply and grow. හෙට පාඩමේදී ආයෙත් හමු වෙමු. ජය වේවා.